අයිබෝවන් ගෞරවනීය ලෝකනායකයිනි ආරාධිත අමුත්තනි ආදරණීය සහෝදර සහෝදරයනි ලොව පුරා සිටින සියලුම මිතුරනි මගේ නම ගගනජිත් කෝරළේ ආරච්චි මම ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 9ක් වන දරුවෙක් අද මට මහත් ගෞරවයක් ලැබී තියෙනවා ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා පූජනීය නගරයක් වන මහනුවර නගරයෙන් ලෝකයට සාමය පණිවිඩයක් ලබා දීමට මහනුවර කියන්නේ අපේ රටේ අවසාන රාජධානියයි. එය ඉතිහාසය, සංස්කෘතිය, ආගමික වටිනාකම් සහ සාමකාමී සහජීවනයෙන් පිරුණු නගරයක්. මෙම පූජනීය නගරයේ හදවතේ පිහිටා තිබෙන ශ්‍රී දළදා මාලිගාවයි. ශතවර්ෂ ගණනාවක් පුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී දන්ත ධාතුව එහි තැන්පත් කර ආරක්ෂා කර තිබෙනවා. ලෝකයේ විවිධ රටවල් වලින් පැමිණෙන මිනිසුන් මෙම ස්ථානයට පැමිණෙන්නේ ගෞරවයෙන්, භක්තියෙන් සහ සාමකාමී සිතින්. අපේ උඩරට රජවරුන් ජනතාවට උගන්වා දුන්නේ විවිධ ආගම්, සංස්කෘති සහ ජාතීන් අතර ගෞරවයෙන් සහ සමගියෙන් ජීවත් විය හැකි බවයි. අද අපි ලෝකයේ දරුවන් ලෙස එම උතුම් සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාමට කැමැතියි. අද උදෑසන අපි ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදාගෙන එකම ප්‍රාර්ථනාවක් කළා. ලෝකයේ සියලුම දරුවන්ට සාමය ජීවත් විය හැකි ලෝකය උදා වේවා. මම දැන් ධම්මපදයේ අගනා ගාථාවක් ඔබට මතක් කරන්න කැමතියි. අත්ථූපමාය සබ්බේසං සත්තානං සුඛකාමතං හස්සිත්වා කමතෝ මෙත්තං සබ්බ සත්තේසු භාවයේ. එහි සිංහල තේරුම තමයි තමන්ට සතුට අවශ්‍යයි. තමන්ට දුක කැමති නැහැ. ඒ වගේම සියලු සත්වයෝ සතුටට කැමති. ඔවුන් දුකට කැමති නැහැ. ඒ බව සිතට ගන්න. සියලු සත්වයන්ට මෛත්‍රිය පතුරවන්න. හැමෝටම ආදරයෙන් සලකන්න. අපි හැමෝම සාමයෙන් එකට ජීවත් වෙමු. මෙම වචන වසර දහසක ගණනක් පෙර දේශනා කළත් අදටත් මේවා අපට ඉතා වැදගත්. අද ලෝකය පුරා යුද්ධ නිසා විශාල දුක් ගැටලු ඇති වී තිබෙනවා. දරුවන්ට තම නිවාස අහිමි වෙනවා. පවුල් වෙන් වෙනවා. පාසල් විනාශ වෙනවා. සීන බිඳ වැටෙනවා. අද අහස යුද පිටියක් බවට පත් වෙලා. ගුවන් යානා වලට පහර දෙනවා. ගුවන් යානා පොළවට පහර දෙනවා. ගුවන් යානා මුහුදට පහර දෙනවා. අපි හැමෝටම අයිති නිල් අහස අද දුමින් මිසයිල වලින්, ඩ්‍රෝන් යානා වලින් සහ බියෙන් පිරිගොස් තිබෙනවා. නමුත් ගුවන් කියන්නේ හැම ජීවියෙකුටම අයිති දෙයක්. කුරුල්ලෝ එහි පියාසර කරනවා. දරුවෝ එහි යට සෙල්ලම් කරනවා. ගස්වල එහි වාතයෙන් ජීවත් වෙනවා. ලෝකයේ කොතැනක සිටියත් අපි හැමෝටම හුස්ම ගන්නේ එකම වාතයයි. ඒ නිසා අපි විශ්වාස කරනවා ගුවන් මිහිතලේ ජීවියේ තොටිල්ලයි. ගුවන් යුද්ධයට නොවේ. ගුවන් හුස්ම ගැනීමටයි. අපි ලෝකයේ දරුවන් ලෙස ඉල්ලන්නේ ඉතා සරල දෙයක්. අපිට පිරිසුදු වාතය ඕනි. අපිට ආරක්ෂිත පාසල් ඕනි. අපිට සතුටු පවුල ඕනි. අපිට වෛර වෙනුවට මිත්‍රත්වය ඕනි. අපිට යුද්ධ වෙනුවට සාමය ඕනි. ගෞරවනීය ලෝකනායකයිනි, විනාශය වෙනුවට සංවාදය තෝරන්න.
ගැටුම් වෙනුවට කරුණාව තෝරවන්න. යුද්ධය වෙනුවට සාමය තෝරන්න. මොකද හැම දරුවෙකුටම නිදහසේ හුස්ම ගැනීම අයිතිය තිබෙනවා. හැම දරුවෙකුටම සිහින දැකීමේ අයිතිය තිබෙනවා. හැම දරුවෙකුටම සාමකාමී අනාගතයක් හිමි විය යුතු බව තිබෙනවා. අපිට පිරිසුදු වාතය ඕනේ. අපිට සාමය ඕනේ. අපිට සාමෙන් ජීවත් වෙන්න ඕනේ. ස්තුතියි. සියලු ලෝකවාසීන්ට සාමය උදා වේවා. සියලු සත්වයන් සුවපත් වේවා. මම ශ්‍රී ලංකාවේ ගගනජිත් කලවන්න කොරළේ ආරච්චි.